පාදවල ඇතිවන දැවිලි තත්වය. සමහර අයට තියෙනවා යටිපතුල් වල හිරිය. මේ දෙක ආයුර්වේදයේ අපි පාද දාහ සහ පාද හර්ෂ කියලා හඳුන්වනවා. ඔබ නොදන්නවා වුණාට මේක ඔබේ ශරීරයේ තියෙන යම් යම් රෝගී තත්ත්වයන් නිසාත් ඒ වගේම පද්ධතිවල යම් යම් දෝෂ තත්ත්වයන් නිසාත් එහෙම නැත්නම් ඔබේම වැරදි පුරුදු නිසාත් මේ දැවිල්ල සහ හිරිය ඇති වෙන්න පුළුවන්. එතකොට මොන වගේ රෝග අවස්ථාවලද යටිපතුල් වල දාහයක් ඇති වෙන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් දියවැඩියා රෝගී තත්වයේදී ඒ වගේම අධිරුධිර පීඩනයේ තත්ත්වවලදී ඒ වගේම සමහර අයට තියෙනවා විටමින් ඌනතාවය. මේ විටමින් ඌනතාව විශේෂයෙන්ම විටමින් B12 ඌනතාවයේදී ගියන්-බාර සින්ඩ්‍රෝම් වලදී මේ වගේ රෝගී තත්ත්වවලදී ඊට අමතරව හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වෙදී ඔබේ යටිපතුල් වල දැවිලි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ වැරදි පුරුදු නිසා. ඒ කියන්නේ ඔබ අධිකව දුම් පානය කරන කෙනෙක් නම් හෝ මත්පැන් පානය කරන කෙනෙක් නම් ඔබට යටිපතුල් වල දාහයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ශරීරයේ රුධිර සංසරණය හරියට සිද්ධ වෙන්නේ නැත්තම් හෝ ඔබේ ස්නායු වල යම් දෝෂයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදීත් මේ විදිහට යටිපතුල් වල හිරියක් හෝ දැවිලි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර අය කියනවා මට ඇවිදිනකොට තමයි මේ දැවිල්ල හෝ නැත්තම් හිරිය ඇති වෙන්නේ කියලා. තවත් සමහර අය කියනවා විවේකීව ඉන්න අවස්ථාවදී තමයි මට මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා. ඉතින් මේක රෝගියාගෙන් රෝගියාට සහ අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් ඔබට මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන එක අවශ්‍ය වෙනවා.